මේ කතරගම පූජා භූමිය මේ කතරගම පූජා භූමිය වාහල් තොරකඩේ කියන්නේ කතරගම ටවුමේ ඉඳන් දේවාලට ඇතුළු වෙන දොරකඩ තමයි මේ සුදු පාටට මේ පේන්නේ මේ රතු පාට කණු තියෙන්නේ. මැණික්ගඟ මේ පිටාර ගලනවා කවදාවත් නැති විදිහට සෙනග කියන විදිහට මේ ගමේ පිරිස කියන විදිහට නම් අවුරුදු 50කට පස්සෙලු මෙහෙම වතුරක් ආවා කියන්නේ. ඉතින් මේ මැණික්ගඟ පිටාර ගලලා පාලම උඩට ගහක් කඩන් වැටිලා තියෙනවා. ඒවා පේන්නේ නැහැ, යන්න දෙන්නේ නැහැ. පොලිසියෙන් තහනම් ප්‍රදේශයක් කරලා මොකද දැනට මැණික්ගඟේ කිඹුල්ලෝ ඉන්නේ එළියේ. ඒ කියන්නේ ගඟ උතුරන නිසා කිඹුල්ලු ගොඩ බිමට ඇවිල්ලා ඒ නිසා කාටවත් යන්න බෑ. මේ තමයි පේන විදිහ. බබා මේ වරින් මේ තමයි අර අලුතෙන් හදපු පඩිපෙළවල් දාලා දේවාලට යන්න හදපු කුළුණු ටික මේ කුළුණු වැහෙන්නම වතුර දාලා තියෙනවා. එකම විදිහට වතුර තියෙන්නේ කියන්නේ ගඟේ මට්ටමයි ගඟේ මට්ටමයි පොළොවේ මට්ටමටම ඇවිදින්න වතුර මේ ගස්වල භාගයකට වැඩිය වැහිලා තියෙනවා. ඉතින් ඔන්න කතරගම තත්ත්වය. හොඳයි එහෙමනම් කඳ සිරිඳ පිහිටයි අපේ ලංකාවේ හැමෝටම.